දක්ෂිණාංශයේ නිසල වනපෙතක් මැද මනසට නිදහසක් සොයන සෑම කෙනෙකුටම ආරාධනා කරන පූජනීය භූමියක්. වතුරුවිල ආරණ්‍ය සේනාසනය. නගරයේ කලබලයෙන් ඈත්ව ස්වභාව ධර්මයේ සංසුන් හුස්ම අතර භාවනාව, විනය සහ අභ්‍යන්තර සාමය සඳහා කැප වූ පරාවර්තන අභය භූමියකි. සෝබා දහමින් වටවි සරල බවින් පදනම් වූ එය ආධ්‍යාත්මිකත්වය කතා නොකරන නමුත් ගැඹුරින් දැනෙන ස්ථානයකි. මෙම පූජනීය භූමිය මැදයේ අඩි 42ක් උස ග්‍රැනයිට් බුද්ධ ප්‍රතිමාවක් වසර ගණනාවක කැපවීමෙන් ජීවය ලබා ඇත. මීදුමෙන් සිර වූ නිහඬව හුස්ම ගන්නා මේ වනාන්තරය තුළ පැරණි ගස්වල කතාවන්ටත් සුළඟේ ස්පර්ශයටත් අගෞරවයක් නොවන ලෙස භූමියට හානියක් නොවී ඒ සමග එකතු වෙන මෘදු ස්පර්ශයක් ලෙස අපි මෙම නිර්මාණය ගොඩනැගුවා. ගලක් උසට නැගීමක් පමණක් නොව මෙම සංසුන් පරිසරයේම හුස්මක් ලෙස ජීවය දුන්නා. මෙවැනි නිර්මාණයකට දායක වීම සරලව ඉදිකිරීමක් පමණක්ම නොව එය වගකීමකි. සම්ප්‍රදායට ගෞරව කිරීම, විශ්වාසය රැක ගැනීම සහ කාලය ඉක්මවා පවතින දෙයක් නිර්මාණය කිරීම නිහතමානී ලෙස ස්ටාර් ග්‍රැනයිට් අපගේ භූමිකාව මැනවින් ඉටු කළා. අපේ ශිල්පීන්ට මේ වෘත්තියක් නොව එය ගෞරවාන්විත ශිල්පයකි. සෑම පහරක්ම මිනුම් කරමින්, සෑම විස්තරයක්ම අවධානයෙන් සකස් කරමින්, ඉවසීමෙන්, නිර්වද්‍යතාවයෙන්, නිහතමානීත්වයෙන් ශාන්තිමත් සංකේතයක් ලෙස හැඩගැස්වූයේ රූපයක් පමණක් නොව ශාන්තිමත් හැඟීමක්ය. එය නිහඬ මාර්ගදර්ශකයක් ලෙස සජීවීව නිශ්චලව පවතී. ග්‍රැනයිට් වලින් කැටයම් කළ රූපයක් වුවත් එය එතැනින් එහා යන අර්ථයක් දරාගෙන සිටී. අප ගෞරව කරන බුද්ධත්වයේ නිහඬ ප්‍රතිබිම්බයක් ලෙස විහාර භූමිය පුරා අපේ තවත් කලා නිර්මාණ එකට ගැලපෙමින් පවතී. එක් නිර්මාණයන් වෙනස්ව නැගී සිටීමට නොව එකට අයත් වීමට ශිල්පීය දක්ෂතාවය ස්මතු කරමින් සම්ප්‍රදාය සුරකිමින් කාලය ඉක්මවා යන දෙයකට ස්ටාර් ග්‍රැනයිට් අප ආයතනයේ නිහතමානී දායකත්වය ලබා දී ඇත. ශක්තියෙන් ගලක්, අර්ථයෙන් බුද්ධත්වයක්.